එක රාක්කයක් තිබ්බලු. මොකද කරන්නේ? නාවන්නේ පවුඩර් ගන්න. එතකොට එන කට්ටිය මොකද්ද හිතන්නේ? පවුඩරුත් ගාලා තියාගෙන ඉන්නේ. ඔය එහෙම කියපු තාත්තා කෙනෙකුගේ ඒ මිනිස්සුන්ව වහකණ්ඩ ඉඳලා නේද වීඩියෝ කරලා අහනකොට දරුවන්ට. මං ඉතින් හැමතැනම කියනවා. ඒවම හැම නොවෙන්න ඕනේ. අර මට ධනංජානි මතක් වුණේ. කියනවා ආමුදුරනේ මේ බඩ පෙන්න වේදනයි කිසි කෙනෙකුට හිතා ගන්න බෑ මොකක්ද මේ වේදනාව කියලා. කෑ ගැහුවට කටහඬ එළියට එන්නේ නැහැ. එක දරුවෙක් ඇවිල්ලා පිරිත් නූල් පන්දු අතේ ඔබලා තද කරගෙන ඉන්නවා. අරුන්දට පිරිත් නූල් නෙමේ කෙලින් කටින් ඉන්න බෑ කියන්නේ. අර පිරිත් නූල් පන්දුව තද කරගෙන ඉන්නවා. එහෙම පිරිත් ටික කියන්න ඕනේ. කායික වේදනාවට බුදුරු මේවා මෙලෙසම දේශනා කරලා තියෙනවා. බලනකොට හොඳට සල්ලි තියෙන මිනිස්සු. අපිට ජීවිතයේ දවසක් එනවා වෙනදොනි. දැන් අපිට පුළුවන් දවස් කීයක් නොනා ඉන්න පුළුවන්ද? එක දවසක් නොනා ඉන්න බෑ. දැකලා තියෙනවද අර මාස ගණන් එක තැන ඉන්න මිනිස්සු? ඒ මිනිස්සුන්ට දැනෙන්නේ නැද්ද මම නාලා නැහැ කියලා? ඔක දැනෙනවා. ඒ මිනිස්සුන්ට දැනෙන්නේ නැද්ද මම අපිරිසුදුයි කියලා? අපිට පුළුවන් ද මේ ඔළුවේ නාන්න නැතුව ඉන්න සුමාන ගන්න? තේරුම් ගන්නකො පින්නද? මං කියන්නේ අර කැමැත්තෙන් කරන හැම එකක්ම ජීවිතේ නවත්තන්න වෙනවා. අර මිනිස්සයා මාමා කියනවා ආම්තුරුනේ තිබයි. අර පිරිත්පැන් ජොග්ගුව පෙන්නලා කියන්නේ. එතකොට දුව ඇවිල්ලා කියනවා මේ ආම්තුරුනේ තාත්තට වතුර පෙන්නන්නේ නැහැ. ඇයි? එතකොට තමයි අපි දන්නේ අර කටේ පිළිකාවක් කවදාවත් කන්න බොන්න බෑ. අර බඩට බටයක් දාලා එකෙන් තමයි කවන්නේ බොන්නේ. ධනංජානිත් එලෙසම කියනවා ආම්තුරුනේ බඩගිනි තිබයි. ආම්තුරුනේ මගේ ඔළුව පළල දෙපැත්තට අදිනවා වගේ වේදනයි. කකුල් දෙක දෙපැත්තට අදිනවා වගේ වේදනයි. මේ වේදනාව පින්නතුනේ අපි සියලු දෙනාටම එනවා, සියලු දෙනාටම දැනෙනවා. අර බුදුරු දේශනා කරේ පුත්තා මත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහියත්නෝ නත්ති කුතෝ පුතෝ ධන. අපිට අපි නැති වෙනකොට ජීවිතේ කොච්චර අසරණ වෙනවද කියනවනම් මේ වතුර එක මට ගන්න බැරි වෙනවනේ. මගේ තියෙන වේදනාව මට කියා ගන්න බැරි වෙනවනේ. මේ පින්නතුන් කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන් වල කෙල ගහන්න කැමතිද? ඒක හරි අපිරිසුදුයි නේ. ඒක හරි අපිරියයිනේ. අර දැකලා තියෙනවද? අර ඇඳ ගාව නේ බකට් එකක් තියාගෙන ඕකට කෙල ගහ ඉන්න වෙන්නේ නැද්ද? මේක වෙන්නේ නැත්තේ කාටද? ලෝකේ හැම සතෙකුටම පොදුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ ජරා ධර්මය හැම සතෙකුටම පොදුයි. බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ ව්‍යාධි ධර්මය. ඒ නිසා හොඳට මතක තියාගන්න. ජීවත් වෙලා ඉන්න කාලේ හරි හොඳට සත්පුරුෂෝ විදියට ඉන්න වෙනතුනේ. ජීවිතේ හරි ලස්සනට ඉන්න. අපි පුදුම විදියට අසරණ වෙන જાතිය. මේ මගේ කටනේ. ජීවිතේ දවසක් එනවා පින්නතුනේ මගේ කටින් මට බත් ටිකක් කන්න බැරි. ජීවිතේ දවසක් එනවා මට මගේ කටින් කතා කරගන්න බැරි. මෙහෙම වෙන අපි මොකක්ද ඔය පිරිමහන වෛරය? මොකක්ද ඔය පිරිමහන ඉදිරිවාදිකම? මොනවාද රණ්ඩු වෙලා බැනලා උට්ටු වෙලා මේක බේරගන්න තියෙන්නේ? ඒ නිසා මේක එහෙම අපිට ජය ගන්න කියලා දෙයක් නැහැ. මේකේ මොනවාද මේක එහෙම පිරිමහ ගන්න තියෙන්නේ? බලල්ලු විදියට මරන්න පුළුවන්. අනේකට රිද්දලා මොකද්ද ලබන්න තියෙන ජයග්‍රහණය? අනේකට වල කපලා පාර කපලා මොකද්ද අපිට කරන්න තියෙන්නේ? ඔය පවුල් වල බලන්න මේ සහරා ෆ්ලෑෂ් එකේ නැතුවදී
දැන් ප්‍රදීප් අයියට කී දෙනෙක් විතර කණ්ඩායම ඇවිල්ලා කියලා දෙනවද? අයියා අරු හොඳයි අරු කැපවීමෙන් වැඩ කරනවා. ඔය හොඳයි දිගටම තියාගමු. එහෙම කියනවාද හැමදාම ඇවිල්ලා ගුණ? සමාජිකයෝ ටිකක් දිනනවා නේද? මට අය රෝමගම් බලවලට කියනෙකුත් නෑ මම මේ කියලා තමයි යන්නේ. කේලම් කියන්නේම නැද්ද? මිනිස්සුන්ගේ තියෙන අර පුප්පේන පුප්පං සංසග්ගයෝහි කියනෝනේ මල් වලට මල්ලෙක් ගහවුනොත් මේ ප්‍රශ්නේ නැහැ. හැබැයි ගූතේන ගූතං සංසග්ගයෝ එහෙමුණුත් වැඩියව. මිනිස්සුන්ගේ මුදිතාව කියන එක තියෙන්න ඕනේ. පුළුවන් තරම් බලන්න මැරිලා යන්න කලින් ඔය ටිකක් ඔය දරා ගන්න පුරුදු වෙන්න. මොකක්ද පවුලේ කාට හරි හරියනකොට පවුලේ කවුරු හරි දියුණු වෙනකොට එතකොට දැන් ඔය තියෙන ලොකු ප්‍රශ්නයක් මේ වත්කම් එකට අර හරියට පරීක්ෂණ කරනවා නේ මේ ආණ්ඩුවේ මුදල් සල්ලි කාලය ඇයි එසේරම් මොනවාද ඔය මිනිස්සුන්ට හරි දරන්න අමාරුයි හරි ඉරිසියයිනේ පුපුරනවා ජීවිතේ පුරුදු වෙන්න පෙන්නතුනේ කාට හරි හරියනකොට සතුටු වෙන්න ජීවිතේ පුරුදු වෙන්න හැම ශේස්ත්‍රයකම එහෙමයිනේ තරහ අවසර අපේ හම්බුරුනේ කිව්වට තරහ වෙන්න එපා ඔබ වහන්සේලාගේ නේද මම මේ ඊළඟට කියන්න හිටියෝග මේත් එහෙමයි පුපුරනවා මොකේද මන් දන්නේ ගායකයෝ අතර නම් එහෙම නැතුව ඇති අනේකගේ දැන් ඒ මහත්තුරුණා නේ ඒ අත්තන්ගේ හැකියාවෙන් ඒ සින්දුවත් දෙකක් කියලා ඒක වෘත්තියනේ මේක මගේ මොකද්ද මේකත් මගේ රස්සාව තමයි බුදුහාමුදුරේ පවරපු චරද භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ ජනතාවගේ සුව පිණිස සඳහම් චාරිකාවේ හැසිරෙන්න බොහෝ ජනතාවගේ සුව පිණිස කටයුතු කරන්න මේ සංස්ථාව තුලත් එහෙම තියෙනකොට අය ඔය ඇත්ත ගැන අහන්න දෙයක් නැහැ කමක් නැහැ ඔය දෙගොල්ලම පුරුදු වෙන්න අර තමන්ගේ මේ පාඩුවේ හරි නියගාර වෝච නිමාතෝච බුදුවරු උගන්වන්න එනකට ගරු කරන්න පුරුදු වෙන්න හොඳ නිහතමානීකම හදාගන්න මේවා හැම එකක්ම පින්නතුනේ පුළුවන් නම් අර ගෙවල් වල හදාගන්න බලන්න මම මේ කරුණු කාරණා ඉතින් බොහෝ තැන්වල දේශනා කරනවා දැන් මට පටන් ගන්න පැයක් ඉවරයි මම මේ කරුණු ටික බොහොම ඉක්මනට ඔයන්ට කියනවා අපි ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මම අපේ තාත්තලාට යෝජනා කරන්නේ පුළුවන් තරම් අර තමන්ගේ පවුලට මූලිකත්වය දෙන්න බලන්න. පුළුවන් තරම් තමන්ගේ දරුවන්ට තමන්ගේ බිරිඳට ප්‍රමුඛතාවය දෙන්න බලන්න. මොකේදද? සමහර තාත්තලා ඉන්නවා පින්නතුනි වැඩ ඇරිලා එනවත් එකයි ආපහු යනවත් එකයි ආයෙන්නේ රෑ 12ට එකට විතර. සමහර තාත්තලා කියනවා හාමුදුරනේ මගේ දුවට දැන් අවුරුදු 20යි දුව මාත් එක්ක වැඩිය නැහැ. අහලා බලනකොට කියනවා මම යනකොටත් දුව නිදි මම එනකොටත් දුව නිදි. නිවාඩු දවසෙත් යාළුවන්ගේ වැඩවලට ගියපුවාම මට දුව හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔය අම්මලා තාත්තලා දරුවෝ හරි ආදරෙන් හරි ලෙන්ගතු වෙන්න. එතකොට ඔය පාසල් යන දරුවෝන් ඉන්නවා නම් හරි අවධානයෙන් ඉන්න මොකද ඔය හරියට දැන් ඉන්න පැටවු